ආයුබෝවන් මේ වැසි කාලය නිසා අඹ කජු වැනි දි รา යන අතු මත වැඩෙන මේ පුංචි හතු වර්ගයට ලැබිලා තියෙන නම නම් හරිම අපූරුයි. බැලූ බැල්මට පුංචි ලේනෙකුගේ පාදයට සමාන නිසා මේ හතු වලට ලේන හතු කියලා කියනවා. ඔයා දන්නවද? මේවායේ කැලරි තියෙන්නේ ඊටම සුළු ප්‍රමාණයක්. ඒ නිසා මිනිස් ශරීරයට හිතකර ගුණ රැසක්ම මෙහි අඩංගු වෙනවා. මෙන්න මේ ලේන හතු වල බහුලව තියෙන්නේ ප්‍රෝටීන්. නිර්මාංශ ආහාර අතරින් ප්‍රෝටීන් බහුල ආහාරයක් විදිහට මෙන්න මේ ලේන හතු හඳුන්වා දෙන්න පුළුවන්. ව්‍යංජන බෙදුම සහ සම්බෝල වශයෙන් විවිධ ආකාරයට මෙන්න මේ හතු අපේ ගැමියන් සකසා ආහාරයට ගන්නවා. ඔයත් මේ ලේන හතු ආහාරයට එක් කරගෙන තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න අනිත් අයටත් දැනුවත් වෙන්න. වීඩියෝ එක හොඳයි නම් අනිත් අයටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා.